අලා මේ අපි දැන් MCQ වලට ස්ට්‍රක්චර්ඩ් වලට ඕන වෙන මේ ජල විච්ඡේදන ටිකක් ගැන කතා කරමු. එතකොට මේ 15 වෙනි කාණ්ඩේ ජල විච්ඡේදන ටික තමයි කතා කරන්න හදන්නේ දැන්. එතකොට මේ දැන් 15 වෙනි කාණ්ඩේ ඉන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් ඊට පස්සේ ආසනික් ඉන්නවා බිස්මත් ඉන්නවා ඇන්ටිමනි ඉන්නවා බිස්මත් ඉන්නවා මේ කට්ටිය 15 වෙනි කාණ්ඩේ ඉන්නේ. එතකොට මේ 15 වෙනි කාණ්ඩේ කට්ටියගෙන් මෙන්න මේ සෙට් එක. මෙයාලගේ ජල විච්ඡේදන පොඩ්ඩක් වෙනස්. එයාලගේ ජල විච්ඡේදන පොඩ්ඩක් වෙනස්. මේ ෆොස්ෆරසුත් සමහරකට මේ අර්ධ ජල විච්ඡේදන පෙන්වනවා. මෙයාලා පූර්ණ ජල විච්ඡේදන පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට මේ නයිට්‍රජන් වල ඒවනම් මේ පූර්ණ ජල විච්ඡේදනය වෙනවා. එතකොට ළමයි මේ දැන් අපි නයිට්‍රජන් වල ක්ලෝරයිඩ් එක NCl3 මේ 15 වෙනි කාණ්ඩේ කට්ටියගේ මේ ජල විච්ඡේදන ටික බලමු. එතකොට NCl3 ගත්තොත් එයාට ජලය දැම්මොත් එයා පූර්ණ ජල විච්ඡේදනයක් වෙනවා. ඇමෝනියා හැදෙනවා. HOCl හැදෙනවා. එළමයි මෙතන මේ බලන්න මේකේ රටාවක් තියෙනවා. දැන් මෙතන මේ Cl ගාන 3යිනේ. මෙතන Cl ගාන 3ක් වෙන මෙතන 3ක් දානවා. Cl ගාන බලලා මෙතන Cl ගාන 3ක් වෙන දාපුවම මේක නිකම්ම තුලිත වෙනවා. මේක භස්මයක්. ඇමෝනියා භස්මයක් කියලා දන්නවනේ. එතකොට HOCl කියන්නේ අම්ලයක්. එතකොට මේ HOCl මෙහෙම විඝටනය වෙන්න පුළුවන්. HOCl H+ කියන්නේ HCl වලටයි මේ පරමාණු ඔක්සිජන්ටයි විඝටනය වෙන්න පුළුවන්. එතකොට මේක ස්වයං විඝටනයක් වෙන්නේ. එතකොට මේ පරමාණු ඔක්සිජන් කියන්නේ විෂ බීජනාශක ගුණ තියෙන දෙයක්. එතකොට මේකෙන් මේ පිරිසිදු කාර්යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ළමයි මේ PCl3 ෆොස්ෆරස් ක්ලෝරයිඩ් එක. එතකොට මේකට ජලය දැම්මොත් මෙතන ධන 3නේ තියෙන්නේ. මේ ධන 3 තියෙන්නේ. ධන 3ට අදාළ අම්ලය හැදෙනවා. H3PO3. මෙතන HCl ගාන 3යි. ඊට පස්සේ තමයි දැන් PCl5 වලට ඔය විදිහට දැම්මොත් PCl5 වලට ඔය විදිහට දැම්මොත් මෙතන 3ක් තියෙන්න ඕනේ. මෙතන 3ක් තියෙන්න ඕනේ. එතකොට PCl5ට දැම්මොත් මෙතන ධන 5ට අවස්ථාවක් වෙන හැදෙන්නේ. ඒ කියන්නේ H3PO4 හැදෙනවා. එතකොට HCl 5ක් හැදෙන්න ඕනේ. HCl 5ක් හැදෙන්න ඕනේ. මෙතන 4යි. මේක තුලිත කරගන්න නම් මහලු දෙයක් නෑ. මම කියේ මේක දාගත්තට පස්සේ ඉතින් මේක නිකම් තුලිත කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ දැන් මේ කට්ටියගේ දැන් මේ PCl5 එකේ පොඩ්ඩක් විශේෂතාවයක් තියෙනවා. දැන් මේ ජලය වැඩියෙන් තියෙන අවස්ථාවෙන්නේ මේ ජලය පොඩ්ඩක් අඩුවෙන් තියෙන අවස්ථාවක් වුණොත් මෙයා ප්‍රතික්‍රියා කරන්නේ මෙතන POCl3 හැදෙනවා. HCl දෙක හැදෙන්නේ. POCl3 හැදෙනවා. HCl දැන් දෙක. මෙන්න මේක ජලයේ අඩු අවස්ථාවේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. PCl5 ජලය අඩු අවස්ථාවේදී. ජලය අඩුවෙන් තියෙන අවස්ථාවට තමයි මේක වෙන්නේ. මේ ජලය වැඩියෙන් තියෙනකොට. නැත්තම් සාමාන්‍ය මේක. මේක ජලය ගොඩක් අඩුවෙන් තියෙන තමයි මේක වෙන්නේ. දැන් ළමයි මේවා එහෙම ලියාගෙන තියාගන්න. මොකද මේවා ලියලා මතක තියාගෙන තමයි මේ විභාගයට සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් වලටත් අහනවා MCQ වලටත් අහනවනේ. මේවා සාමාන්‍යයෙන් ගොඩක් වැදගත් දේවල්. මේවා අනිවාර්යෙන් ලියලා ළමෙක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. දවසකට දෙපාරක් කරලා ලියලා ප්‍රැක්ටිස් වෙන්න. නිකන් ඉන්නකොට මේ කර්මාන්ත ටික ඕගනික් වල සමහරක් අමතක වෙන ප්‍රතික්‍රියා ඕගනික් වල යාන්ත්‍රණ වැදගත් අර මේ අම්ල භස්ම ගුණ පෙන්වන අවස්ථා ඒ ටික මේ වගේ අවස්ථාවෙම ටික ලියා ගන්න ඕනේ. ළමයි විභාගයේ වෙලාවෙත් බලන්නේ වැඩක් නැති දේවල්නේ. සම්පූර්ණ මේක කවර් කරගන්න බලනවානේ. සම්පූර්ණයෙන් කවර් කරන්න නැත්නම් මේ වැදගත් ඒවා ටික මතක තියාගන්න. මේවා තමයි මේ පූර්ණ ජල විච්ඡේදන. මේක අර්ධ ජල විච්ඡේදනයක් නෙමෙයි. මේක ජලය අඩුවෙන් තියෙන අවස්ථාවට වෙනම ප්‍රතික්‍රියාවක් කරනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේක අර්ධ ජල විච්ඡේදනයක් කියවත් ප්‍රශ්නයක් නැහැ. මේ පූර්ණ ජල විච්ඡේදනය වෙන කට්ටියනේ. මේක අර්ධ ජල විච්ඡේදනයක් තමයි මේක. එතකොට අර්ධ ජල විච්ඡේදනයක් කියලා කිව්ව හැකි එක. හරි මේ ඊට පස්සේ ආසනික් ක්ලෝරයිඩ්. මේවා පූර්ණ ජල විච්ඡේදන නෙමෙයිනේ. එතකොට මේවා ලකුණු ගන්න මේ විදිහට. මේවා සමතුලිත ප්‍රතික්‍රියා. එතකොට මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියා කියලා කියමු. එතකොට මේකේ H3ASO3 HCl හැදෙනවා.
මෙතන HCl 3යි. ජලාණු 3යි. ඊට පස්සේ AHCl5 අවස්ථාව આવොත් ඒකට ධන 5ක හැදෙන්න ඕනේ. ධන 5. H3ASO4 ධන HCl. ඒතර මෙතන 5යි නම් මෙතන 5යි. මෙතන 4යි. මේ බලන්නකො මේක මේ වගේමයි මේ ආකාරයෙන්මයි යන්නේ. මේ H3 මේ ධන 5 මෙතන 5 ඒ ආකාරය ඒකයි. මෙතන මේ ලකුණයි මේ මුද්‍රව්‍ය තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇන්ටිමනි ක්ලෝරයිඩ්. ඇන්ටිමනි ක්ලෝරයිඩ් එකට ජලය දැම්මොත් SbOCl හැදිලා දෙකක් HCl හැදෙනවා. ඒතර මේක සුදු පාට අවක්ෂේපයක්. මේ ඇන්ටිමනීගේ බිස්මත් ක්ලෝරයිඩ් මේවා විශේෂයි. BiOCl HCl දෙකක් හැදෙනවා. සුදු පාට අවක්ෂේපයක් එනවා. මේ දෙක විශේෂ අවස්ථා දෙකක්. මේ දෙකත් මේ සාමාන්‍ය වැඩි අහනවා නම් අඩුයි. අහන්න බැරි කමක් නැහැ මේ විශේෂ අවස්ථා. ඒකට මේවා ළමයි මතක තියාගන්න ඕනේ මේ විදිහට අනිවාර්යෙන්. ලියලා මේක හුරු වෙන්න. මේක මහලු දෙයක් නෑනේ. ඊට පස්සේ ළමයි දැන් ෆොස්ෆරස් වල ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ෆොස්ෆරස් වල ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ෆොස්ෆරස් වල ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ධන 1ට එකක් තියෙනවා, ධන 3ට එකක් තියෙනවා, ධන 5ට එකක් තියෙනවා. දැන් ධන 1ට තියෙන්නේ H3PO2. මම මතක තියාගන්න. H3PO3 ධන 3ට H3PO4. මේ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සෝ අම්ල නයිට්‍රජන් ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ධන 3ට තියෙනවා, ධන 5ට තියෙනවා. ධන 3ට තියෙන්නේ මොකද්ද? HNO2. ධන 5ට තියෙන්නේ මොකද්ද? HNO3. ඔයගේ ඊට පස්සේ සල්ෆර් වලට මේව නම් අහන්නේ නැහැ අහනවා සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම දැනගන්න ඕනේ මම මතක තියාගන්න කියලා මම කියන්නේ. සල්ෆර් වල ධන 4යි ධන 4යි ධන 4යි ධන 6යි ඔක්සෝ අම්ල. ධන 4ට තියෙන්නේ H2SO3. ධන 6ට තියෙන්නේ H2SO4. ක්ලෝරින් වල ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ක්ලෝරින් වල ඔක්සෝ අම්ල මොනවද තියෙන්නේ? ධන 1 තියෙනවා, ධන 3 තියෙනවා, ධන 5 තියෙනවා, ධන 7 තියෙනවා. ධන 1 මොකක්ද? අපි ඉස්සෙල්ලත් දැක්කේ HOCl. ධන 3 මොකක්ද? HClO2. ඊට පස්සේ ධන 5 මොකක්ද? HClO3. ධන 7 මොකක්ද? HClO4. මේ ටික තමයි මතක තියාගන්න ඕනේ නේ. එතකොට අපිට අමතරව තව සල්ෆර් වල ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය බලමු. HClO4 ජල විච්ඡේදනය කරමු. H2SO3 ධන HCl. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. මේකත් සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. එතකොට ළමයි මේ ওই ප්‍රතික්‍රියා ටික තමයි දැනගන්න ඕනේ ළමයි. එතකොට පස්වෙනි කාණ්ඩේ මේ ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය දැනගන්න ඕනේ. එතකොට නයිට්‍රජන් ෆොස්ෆරස් ගේ තියෙන විදිහ වෙනයි. එතකොට ආසනික් ඇන්ටිමනි බිස්මත්ගේ ප්‍රතික්‍රියාව වෙනයි. එතකොට මේ එක එක මූලද්‍රව්‍ය වලට අදාළ ඔක්සිකරණ අංක වලට අදාළ ඔක්සෝ අම්ල ටික ඊට පස්සේ සල්ෆර් වල ක්ලෝරයිඩ් එකේ ජල විච්ඡේදනය. ඔය ටික තමයි ළමයි සාමාන්‍යයෙන් ජල විච්ඡේදන ගැන දැනගන්න ඕනේ.